අපි අද කතා කරන්නේ නාම විශේෂණ ගැන. මේක හරි වැදගත් පාඩමක් ඉංග්‍රීසි. ඉතින් නාම විශේෂණ හැම භාෂාවකම මේ භාෂාව ලස්සන කරන්න ඕන වෙනවා. එහෙනම් නාම විශේෂණ වලට ඉංග්‍රීසියෙන් කියන්නේ adjectives කියලා. අපි එහෙනම් මේ පළවෙනි පාඩම නාම විශේෂණ වල නාම විශේෂණ 50ක් විතර කතා කරන උදාහරණත් එක්ක. මේක ඉංග්‍රීසියෙන් ගන්න හැමෝටම බොහොම වැදගත් පාඩමක්. හරි. එහෙනම් අපි beautiful කියන වචනේ ගැන කතා කරනවා ඉස්සෙල්ලා. beautiful කියන්නේ ලස්සන. beautiful කියලා කියනවා ලස්සන කියන්නේ අපිට එකෙන් කියන්න පුළුවන් වාක්‍ය වලට දාලා it is a beautiful parrot කියලා. ඌ ලස්සන ගිරවෙක් කියලා. she is a beautiful girl. ඈ ලස්සන ගැහැණු ළමයෙක්. ඒ විදිහට ගන්න පුළුවන්. ශ්‍රී ලංකා is a beautiful country. ශ්‍රී ලංකාව ලස්සන රටක්. ඒ වගේ. එතකොට ඔය beautiful කියන එකට සමාන පද තියෙනවා. සාමාන්‍ය comely කියන්න පුළුවන්. නැත්නම් pretty කියලාත් කියනවා. pretty කියනවා හොඳයි කියන්න, ලස්සන කියන්න එහෙම කතා කරනවා. ගෑනු ළමයට වගේ නම් pretty girl කියලා කියන්නේ. ඒ විදිහට භාවිත කරනවා. ඊළඟ beautiful කියන එකේ විරුද්ධ පදේ තමයි ugly කියන එක. ugly කියලා අපි කතා කරන්නේ. ugly කියන්නේ කැතයි, අශෝභන ඒ වගේ. අපිට කියන්න පුළුවන් බල්ලෙක් ගැන එහෙම විස්තර කරන it is an ugly dog කියලා. ඕ කැත බල්ලෙක් කියලා. අය කියන්න පුළුවන් don't do ugly work. කැත වැඩ කරන්න එපා. don't do bad works කියන එක don't do ugly works. කැත වැඩ කරන්න එපා. ඒ වගේ කතා කරන්න පුළුවන්. ඊළඟ නාම විශේෂණය තමයි small කියන එක. small කියන්නේ කුඩා පොඩි පුංචි. තේරුම. කුඩායි පොඩි පුංචි ඒ අදහස් තියෙන්නේ. This is a small business. මේ පොඩි ව්‍යාපාරයක්. This is a small business. මේ පොඩි ව්‍යාපාරයක්. ඒ වගේ ගන්න පුළුවන්. A small group. පොඩි කණ්ඩායමක්. A small group කියලා කියන බල පොඩි කණ්ඩායමක්. ඔය වගේ ගොඩක් ඒවට small දැම්ම හැකි. Your house is small. ඔයාගේ නිවස කුඩායි. ඔය වගේ කතා කරනවා. ඒතර small එකේ විරුද්ධ පදේ opposite word එක තමයි big කියන එක. big කියන එක ප්‍රමාණයෙන් ලොකුයි කියලා කියන වයසෙන් වැඩි වගේ කතාවටත් යනවා. It is a big animal. ඒක ලොකු අලියෙක්. දැන් elephant ගැන එහෙම කතා කරනවා අපිට කියව it is a big elephant කියලා. ඒක ලොකු අලියෙක්. This is a big problem. මේක ලොකු ප්‍රශ්නයක්. This isn't a big problem. මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේ කියන්න පුළුවන්. big කියන්නේ ප්‍රමාණයෙන්. එතන tall කියලා කියනවා උසයි කියන්නේ. tall කියලා කියන්නේ ප්‍රමාණයෙන් උසයි සාමාන්‍යයෙන්. That mango tree is tall. ආරම්භ ගස උසයි. නැත්නම් it is a tall tree. ඒක උස ගහක්. it is a tall tree කියලා අපිට ගන්න බෑ. ඒක උස අඹ ගහක් වගේ. එහෙනම් tall කියන්නේ උසයි කියලා. tall tower කියලා අපි කියන්නේ. දැන් ඔය මේ dialog tower, airtel tower අරවා මේ කුළුණු තියෙන්නේ. ඒවට tall කියලා භාවිතා කරන්න පුළුවන්. it is a tall tower. ඒ උස කුළුණක්, ඒ උස කණුවක් ඒ වගේ. ඊළඟ short කියලා කියනවා මේකේ විරුද්ධ පදේ. short කියන්නේ කොට. එතකොට meaty ඒ වගේ කතා කරනවා. a short period කියලාත් අපි කියනවා. පොඩි වෙලාවක් කියලා. a short time කියන එක කියනවා. ඒ වගේ. a short period. පොඩි වෙලාවක්, කෙටි වෙලාවක්. This is a short table. මේ කොට මේසයක්. ඒ වගේ ගන්නත් පුළුවන් අපිට. short. My uncle is a short man. මගේ මාමා මිටි පුජ්‍යලේ. ඒ වගේ අදහස් කරනවා. ඊළඟ new කියන්නේ අලුත් කියලා. new කියනවා අපි අලුත් කියන්නේ. අලුත් නැවුම් ඒ අදහස් ඔක්කොම කියන්න පුළුවන්. Mr. අනුකුමාර දිසානායක is a new leader. අනුකුමාර දිසානායක මහත්තයා නව නායකයෙක්, අලුත් නායකයෙක් කියන්න පුළුවන්. A new president. අලුත් ජනාධිපතිවරයෙක්. දැන් ඔය එකෙත් එතකොට දැන් අපිට ගන්න පුළුවන් it is new කියලා. ඒක අලුත්. දැන් new year festival කියන්නේ අලුත් අවුරුදු උත්සවය. some new evidence කියනවා. අලුත් evidence කියන්නේ සාක්ෂි කිහිපයක්. ඒ වගේ වට භාවිත කරනවා. some new evidence. අලුත් සාක්ෂි කිහිපයක්. ඊළඟ old කියන්නේ පරණ. නැත්නම් මහලුයි කියනවා. old කියලා කියන වයසෙන් මහලුයි නැත්නම් පරණ කියනවත් කියනවා. It is an old temple. ඒ පරණ පන්සලක්. It is an old temple. ඒ පරණ පන්සලක්. It is old. ඒක පරණයි කියලා කියනවා. දැන් අපි ඔය old කියන එක වයසයි කියනත් කරා I am 48 years old කියලා කියන්නේ මට අවුරුදු 48යි. ඒ විදිහට භාවිතා කරන්න පුළුවන්. years කියලා. 12 years old කියනවා. ඒ කියන්නේ වයස එතන හංගවන්නේ. ඒ විදිහට. old friend කියනවා she is my old friend. she is my old friend. මගේ පරණ යාළුවෙක්. අර classmates ලා ගැන වයි කතා කරමු.
ඊළඟ වැලිඩ් කියලා අපි කතා කරනවා. වැලිඩ් කියන්නේ වළංගු. අතපය වළංගු නෙමෙයි යම් දෙයක් වළංගුයි. ඒ කියන්නේ પાස්පෝර්ට් එකක් ඒක වළංගුභාවයේ තියෙනවා. ඒක තමයි වැලිඩ් කියලා කියන්නේ. a valid license වළංගු රියදුරු බලපත්‍රයක්. අපි ලයිසන් කියලාමයි සිංහලෙන් කියන්නේ. a valid license වළංගු රියදුරු බලපත්‍රයක්. ඊළඟ ගන්න පුළුවන් a valid permit කියලා. ඇත්තටම වැලිය අදින්නම තමයි permit ගොඩක් අය හොයන්නේ කොට කපන්න ඒ වගේ. එතකොට a valid permit කියන්නේ වළංගු අවසර පත්‍රයක්. permit එකක්. ඒ permit කියනවා ක්‍රියාපදයක් ඇතුළත අවසර ගන්න. ඒකෙන් permission කියලා තමයි permit කියලා අවසර පත්‍රයටත් කියනවා. ඊළඟ එක අපි ගන්නවා invalid කියලා. නැත්නම් non valid කියන්නත් පුළුවන්. non කියනකොටත් විරුද්ධ පදේ හැදෙනවා. එහෙනම් invalid කියන්නේ අවලංගු කියලා. වළංගු නැති එකක් කියලා. Your passport is invalid. Your passport is invalid. ඔයාගේ passport එක වළංගු නැති එකක්. Your passport is invalid කියලා කියන්න පුළුවන්. නැත්නම් this is an invalid passport. මේ අවලංගු passport එකක්. ඒ වගේ. ඊළඟ කියන්න පුළුවන් invalid documents කියලා. අවලංගු ලිපිගොනු. documents. invalid documents. අවලංගු ලිපිගොනු. ඒවයි කතා කරන්න පුළුවන්. invalid project අවලංගු ව්‍යාපෘතියක් වළංගු. ඒ non valid කියලා ගන්න භාවිත කරන්න පුළුවන්. ඊළඟ kind කියලා කතා කරනවා. kind කියන්නේ කරුණාවන්ත. නැත්නම් kind කියලා කියනවා වර්ගය කියන. කරුණාවන්ත සෙනෙහබර ඔක්කොටම කතා කරනවා. එතකොට my teacher is a kind lady. my ගුරුතුමී කරුණාවන්ත ගුරුවරියක්. my teacher is a kind lady. my ගුරුතුමී කරුණාවන්ත නෝනා කෙනෙක්. කාන්තාවක්. ඒ අදහස ගන්න පුළුවන්. she is kind to all. ඇය ඔක්කොටම කරුණාවන්තයි. she is kind to all. ඇය ඔක්කොටම කරුණාවන්තයි. a kind king. කරුණාවන්ත රජ කෙනෙක්. ඒ වගේ කතා කරන්න. a kind leader කරුණාවන්ත පාලකයෙක්. ඒ වගේ අපිට ගන්න පුළුවන්. ඒකේ ඔපොසිට් එක ගන්න පුළුවන් පුතේ cruel කියලා නැත්නම් unkind කියලා කියනවා. අර පිප්‍රිකස් එක උපසර්ගයක් ආපුවාම kind කියන නාමයේ ඉස්සරහට unkind වෙනවා. unkind leader අකාරුණික නායකයෙක්. my auntie is an unkind woman. my auntie is an unkind woman. මගේ නැන්දා අකාරුණික කාන්තාවක්. ඒක ඇත්තටම නැන්දලා ටික දුවලට ආදරෙ වැඩි ඉඳ වැඩිපුර කෑ ගන්නවා නේද? ඒ වගේ ගන්න පුළුවන් unkind. ඊළඟ ගන්න පුළුවන් unkind neighbors කියලා. අකාරුණික අසල්වැසියෝ. unkind relatives කරුණාවක් නැති ඥාතීන්. ඒ වගේ අපි භාවිතා කරනවා. එහෙනම් unkind. ඊළඟ තියෙනවා sweet කියලා. sweet කියන්නේ රසවත් ප්‍රණීත. sweet මිහිරි කියනවා. ඒකෙන් sweet කියලා කියනවා sweet heart හැදෙනවා. මිහිරි හදවත කියලා බෑ ආදරවන්ත නැත්නම් ආදරවන්තය. ඒ කියන්නේ sweet heart කියලා. ඊළඟ ගන්න පුළුවන් these apples are sweet. මේ apple රසයි. toffees are sweet. toffee රසයි. ඒ විදිහට. she is a sweet girl කියන්න පුළුවන්. ඒ රසවත් ගෑනු ළමෙක් නෙමෙයි එතන කියන්නේ කදිම ගෑනු ළමෙක් කියලා. ඒ වගේ භාවිත. ඔය sweet කියන එකට සමානයි tasty කියන එක. I delicious කියලාත් තියෙනවා ඉංග්‍රීසි වලින්. එහෙනම් sweet. ඊළඟ ගන්නවා bitter කියලා. bitter කියන්නේ විරුද්ධ පද. එතකොට විරුද්ධ වෙන්නේ bitter කියන්නේ තීත්තයි. some bitter leaves. bitter leaves කියන්නේ තීත්ත කොළ. අර අගුණ කොළ කියලා කියන්නේ අපි පැත්තේ අමුණු කොළ කියලා කියනවා. එහෙනම් some bitter leaves සමහර තීත්ත කොළ ඒ වගේ. bitter tobacco. ඒ කියන්නේ tobacco කියන්නේ දුම්කල වලට. දුම්කල ඇත්තටම තීත්තයි නේද? අමුතු තීත්ත ගතියක් එනවා. ඒවට tobacco කියලා කියන්නේ. ඊළඟ happy කියලා ගන්නවා. අපි happy කියන්නේ සතුට. a happy guy සතුටින් ඉන්න කොල්ලෙක්. he is a happy guy. ඕ සතුටින් ඉන්න නැත්නම් එයා සතුටින් ඉන්න කෙනෙක් කියලා කියන්නේ guy කියනවා හාදයක්. happy mood සමහර වෙලාවට අම්මලාගේ mood එකත් හොඳ අපි කියන්නේ අද නම් අම්මගේ mood එක හොඳයි කියලා happy mood එකකින් ඉන්නේ. ඒ වගේ භාවිතා කරන්න පුළුවන්. ඔක භාවිතා කරන happy birthday කියන්නේ සුබ උපන්දිනයක් කියන්නේ ඉතින් නාම විශේෂණ. ඉතින් භාවිතා කරලා තියෙනවා. ඊළඟ එක තමයි sad. sad කියන්නේ දුක. දුක දුම්නස නිකන් සරෝ කියන එකට සමානයි. a sad news නරක ආරංචිය දුක්මුසු ආරංචිය. a sad news. a sad story දුක්මුසු කතාවක්. ඒ වගේ භාවිතා කරන්න පුළුවන්. දැන් අපිට කියන්න පුළුවන් it's
its end is sad. ඒකේ අවසානයේ දුකයි. its end is sad. ඒකේ අවසානයේ දුකයි වගේ අපි කතා කරනවා. ඊළඟ තියෙනවා foolish කියලා. foolish කියන්නේ මෝඩ. fool කියන්නේ මෝඩයා. foolish කියන්නේ මෝඩ. a foolish person. මෝඩ පුජ්‍යලෙක්. my friend is a foolish man. මගේ යාළුවා මෝඩ පුජ්‍යලෙක්. සමහර යාළුවෝ එක ගොම් වැඩම කරනවා නෙමේ. එතන එක එක වැඩ කරන. එතකොට අපි බලන්න උඹ ගොම් වැඩක් නේ කරේ කියලා. එතකොට foolish talks කියන්න පුළුවන්. අමන කතා කියලා. අර nonsense කියලා කියන්නේ විකාර කියලා. bull talks ඒ වගේ වට සමානයි. foolish talks. foolish talks මෝඩ කතා, ගොන් කතා ඒ වගේ කතා. එතකොට wise කියන්නේ ඥානවන්ත. wise කියන්නේ ඥානවන්ත ප්‍රඥාව හැබී. a wise man ප්‍රඥෙක්. නැත්නම් ඥානවන්ත මිනිස්සෙක් කියලා කියන. අර ඉන්ටෙලිජන්ට් කියන එකට සමානයි. a wise decision. හොඳ තීරණයක්. ඥානවන්ත තීරණයක්. අර good decision එකකටත් වඩා හොඳයි. හොඳට හිතලා ගත් එකක්. a wise decision ඥානවන්ත තීරණයක්. a wise advisors. හොඳ අවවාද. ඒ වගේ කතා කරනවා. ඊළඟ යන් කියලා කියනවා තරුණ කියන්න. තරුණ වයසෙන් අඩු ඒ වගේ. a group of young boys. තරුණ කොල්ලෝ කණ්ඩායම. පිරිමි ළමයි කණ්ඩායම. a group of young boys. එතන young men කියන්නේ පුතේ young men තරුණයා. man කියලා එකතු වෙන young කියන එකට young men කියන්නේ තරුණයා. she is young. ඇය තරුණයි. she is young. ඇය තරුණයි. Amali's mother is young. අමාලිගේ අම්මා තරුණයි. ඒ වගේ අපිට ගන්න පුළුවන්. ඊළඟ old කියලා කියන old කියන්නේ වයසින් වැඩි. අපි ඉස්සෙල්ලා පරණ කියලා කතා කරනවා. දැන් වයසින් වැඩි. My grandfather is an old man. Not old person. මගේ සියා වයසක කෙනෙක්. My grandfather is an old person. ඒ වගේ. My uncle is old now. දැන් මගේ මාමා වයසයි. My uncle is old now. ඊළඟ poor කියලා අපි කතා කරනවා. poor කියන්නේ දුප්පත්. poor දුප්පත්. a poor boy දුප්පත් කොල්ලෙක්. Kamal is a poor boy. Kamal දුප්පත් කොල්ලෙක්. poor villagers දුප්පත් ගම්වාසීන්. poor villagers දුප්පත් ගම්වාසීන්. ඒකේ ඔපොසිට් එක නෝ rich කියලා. rich කියන්නේ ධනවත් පොහොසත් සල්ලි තියෙනවා. දැන් ඒකේ හදන a rich person කියලා. rich man කියන්නත් පුළුවන්. rich man college එකේ තියෙනවා නේද? a rich person කියන්නේ පොහොසත් පුජ්‍යලෙක්. a rich country පොහොසත් රටක් නැත්නම් ධනවත් රටක්. ඊළඟ තියෙන early කියලා. early කියන්නේ වේලාසන කල් තියා. early කලින් කියන්න පුළුවන්. අපි ඔක භාවිතා කරනවා in the early morning කියලා. උදේ පාන්දරම ඒ වගේ කතා කරනවා. the early guest කියන්න පුළුවන්. කලින් එන අමුත්තෝ. the early guest කලින් එන අමුත්ත. early in the early morning. early in the morning කියලා සමහර අය කියන. early works කලින් කරන වැඩ early works ඒ වගේ භාවිතා කරනවා. ඒකේ විරුද්ධ පදේ තමයි late. late කියන්නේ නැසී ගිය නැත්නම් ප්‍රමාද. late ප්‍රමාදයටත් කියන නැසී ගිය කියන්නත් කියනවා. දැන් ඔක නැසී ගිය කියලා අපි කතා කරනවා late president Mr. ප්‍රේමදාස කියලා. නැසී ගිය ජනාධිපති ප්‍රේමදාස මහතා කියලා. ඒතකොට late කියන්නේ ගොඩක් අය දන්නේ පරක්කුයි කියලා. You are late today. ඔයාද පරක්කුයි. I am not late. I am not late. මම පරක්කු නෑ. late comer කියලා ඔකෙන් හැදෙනවා පරක්කු වෙලා එන කෙනා. late comer. ඒ වගේ භාවිතා කරනවා. ඒතකොට late fees කියලා අපි ගන්නවා. late fees කියන්නේ සාමාන්‍ය ප්‍රමාද ගාස්තු වලට. late fees. fees කියන්නේ ගාස්තු late fees. ඊළඟ dry කියලා කියනවා. dry කියන්නේ වේලෙනවා. වියලි. dry. ඒ dry skin කියලා කතා කරන්නේ. වියලි සමකය කියන්නේ. ඔක ලංකාවට ආවෙනිකුණ ගොඩක් කතා කරනවා dry shone කියලා. වියලි කලාපය. dry shone. ඊළඟ dry leaves කියන්න පුළුවන්. වියලි සාක පත්‍ර. වියලි කොළ කියලා අපි කියන්නේ. ඒ වගේ ගන්න පුළුවන්. ඊළඟ wet කියන්නේ තෙත. තෙතමනය. ඔගෙනුත් කතා කරනවා wet shone කියලා. තෙත් කලාපය ඒ වගේ ගන්න පුළුවන්. The floor is wet. සාලේ කියන්නේ බිම තෙතයි, ලිස්සයි. It may slip now. එහෙනම් the floor is wet කියන්නේ සාලේ තෙතයි. My clothes are wet. මගේ ඇඳුම් තෙතයි. තෙත් එහෙනම් වේලිලා නැහැ. My clothes are wet. ඒ වගේ. ඊළඟ stiff කියන සාමාන්‍ය තද කියන්නේ. stiff තදයි අර ඝනයි මාංශ පේශීන් වගේ. stiff muscles කියන්න පුළුවන්. තද මාංශ පේශී. ජීවත් වෙලා ඉන්න එක. දැන් සතෙක්ගේ උනත් ඉතින් කපපුවාම තද මාංශ පේශී තියෙන්න පුළුවන්. stiff muscles
ඊළඟ ගන්න පුළුවන් the door is steep to open. The door is steep to open. දොර තදයි යරින්න බෑ. දොර හිර වෙලා. වහිනකොට සමහර දොරවල් හිර වෙනවා කියන ඒ වගේ. ඊළඟ දෙන flexible කියලා. flexible කියන්නේ නම්‍යශීලී නැමෙන. දැන් කතාවේ තියෙන අය flexible නෑ කියලා. එයාලා හැබැයි සමහර අය දැඩි තීරණ වල ඉන්න එයාලා නෑ. ඒතර අපිට ගන්න බල flexible body කියලා. නම්‍යශීලී සිරුරක්. දැන් ඔය snakes සර්පයන්ට එහෙම තියෙනවනේ. a flexible body නම්‍යශීලී සිරුරක්. a flexible wire නැමෙන වයර් එකක්. වයර් නම් සාමාන්‍ය ඔක්කොම වගේ නැමෙනව නේද? කේබල් නේ නැමෙන්නේ නැත්තේ අමාරු. එහෙනම් flexible කියන්නේ නම්‍යශීලී නැමෙන. එතකොට light කියලා කියනවා සැහැල්ලු කියන්නේ. light කියලා ආලෝකයට කියනවා. light කියනවා දැල්වනවට. එහෙනම් light කියලා කියනවා සැහැල්ලු කියන්නේ. ඊළඟ අපිට ගන්න පුළුවන් light school bag කියලා. සැහැල්ලු පාසල් බෑග් එක. හැබැයි දැන් school bag ළමයිට වැඩිය බරයි අපේ පොඩි අයට වඩා තමයි school bag. මොකද සමහර චූටි දරුවෝ ඉන්නේ ඇලට උස්සගෙන යන්නවත් බෑ. ඒ වගේ නේ දාමික වගේ. අපේ ළමයිට. light meal කියන්න පුළුවන්. light meal කියන්නේ සැහැල්ලු කෑම. light diet කියන්න පුළුවන්. එහෙනම් light කියන එකෙන් එන්නේ. ඊළඟ ඒකේ විරුද්ධ පද එනවා heavy කියලා. heavy කියන්නේ බර. දැන් heavy vehicles කියන්න පුළුවන්. බර වාහන. දැන් the dozer is a heavy vehicle. dozer බර වාහනයක්. ඒ වගේ අපිට ගන්න පුළුවන්. heavy traffic කියලා කියන එතන කියන්නේ බර කියලා නෙමෙයි. ඒ කියන්නේ traffic එක තදයිලු. ලොකු traffic එකක් කියලා කියන්නේ heavy traffic. heavy traffic. ඒ කියන්නේ traffic වාහන තදබදේ වැඩි කියලා කියන්නේ. ඊළඟ healthy කියලා කතා කරනවා a healthy life. healthy කියන්නේ සෞඛ්‍යමත්. a healthy life කියන්නේ සෞඛ්‍යමත් ජීවිතයක්. our principal is a healthy person. අපේ විදුහල්පති තමයි සෞඛ්‍යමත් පුජ්‍යලයක්. healthy food සෞඛ්‍යමත් ආහාර. we should have healthy food. අපි සෞඛ්‍යමත් ආහාර ගත යුතුයි. ඊළඟ sick කියලා කියන ඕකේ විරුද්ධ පදේ. sick කියන්නේ අසනීප. නිරෝගීමත් නැහැ. not well කියන එක. sick කියලා කියන්නේ අසනීපය. a sick person අසනීප සහිත පුජ්‍යල අපි කියන්නේ රෝගී. patient කියන එක සමානයි. my grandmother is a sick person now. අපේ ආච්චි දැන් ලෙඩ වෙන කෙනෙක් ඒවයි. ඊළඟ ගන්න පුළුවන් sick feelings කියලා. ඒක අසනීප රෝග නෙමෙයි. අරයාට දැනෙන්නේ සාමාන්‍ය අසාමාන්‍ය රෝග ඒ වගේ ඒවා. sick feelings. කොයි වෙලාවත් ලෙඩ ගතියක් දැනෙන්නේ. ඒවයි. sick leaves කියන්න පුළුවන් සාකපත්‍රවල එහෙම. sick leaves කියන්නේ ඒ කොලාර කහ වෙලා තෙල් ගහන්න ඕන කිය ගොවියෝ කතා කරනවා. ඒවට. ඊළඟ එක තමයි modern කියන්නේ. modern කියන්නේ නවීන. නූතන කියලා අපි කියන්නේ. ඒක ගොඩක් කතා කරන වචනයක් තමයි modern technology. නවීන තාක්ෂණය. modern technology නවීන තාක්ෂණය. ඊළඟ our modern society කියලා අපි කතා කරනවා. අපේ නවීන සමාජය. modern society නවීන සමාජය. ඒතර ancient කියලා කියනවා පැරණි පුරාණ කියලා. ancient කියන්නේ පැරණි පුරාණ. ශ්‍රී ලංකා had ancient kings. ශ්‍රී ලංකාවේ හිටියා නැත්තම් තිබුණා. ancient kings කියන්නේ පුරාණ රජවරු. ඒක ශ්‍රී ලංකාවට ගොඩක් ආවෙනික ලස්සනට කතා කරන්න පුළුවන්. ඒතර රජවරු හිටපු ගෙදරට අපි කියන්නේ palace කියලා. an ancient palace. පුරාණ මාලිගයක්. an ancient palace. එහෙම ගන්නත් පුළුවන් අපිට. ඊළඟ තියෙනවා fat කියලා. fat කියන්නේ මහතයි. නිකන් තරබාර. අර chubby කියලා කියනවා. මහත යාළුවන්ට එහෙමත් වෙලාවට non-native use කරනවා. fat මේ දේශයටයි මහත. a fat man. මහත පුජ්‍යලක fat girl, fat boy ඒ වගේ පුනවා. එතකොට fat food කියලා කතා කරනවා මේද සහිත ආහාර. fat food මේදේ වැඩි ආහාර වලට fat food කියන්නේ. ඊළඟ thin කියනවා කෙට්ටු කියන්නේ. thin කියනවා lean කියනවා කියන්නේ කෙට්ටු. තුනී සිහින් ඉදි කට්ටක් එහෙම සිහින්. ඒකටත් a thin needle කියලා කියන්නේ. ඒ වගේ. a thin wires සිහින් wire. a thin girl කෙට්ටු ගෑනු ළමේ. this wire is thin. මේ වයර් එක සිහින්. ඒ වගේ භාවිතා කරන්න පුළුවන්. ඊළඟ තියෙනවා natural කියලා. natural කියන්නේ ස්වභාවික. ඒකෙන් අපිට ගන්න පුළුවන් natural beauty කියලා. ස්වභාවික සුන්දරත්වය. natural water ස්වභාවික ජලය. natural environment ස්වභාවික පරිසරය. ඒ වගේ ගන්න පුළුවන්. ඒකේ විරුද්ධ පදේ තමයි artificial. artificial කියන්නේ කෘත්‍රිම. artificial කියන්නේ කෘත්‍රිම. ඒකෙන් හැදෙනවානේ දැන් මේ දවස්වල AI ගැන කතා කරනවා. එහෙනම් ඒකේ තියෙන්නේ
ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ කෘත්‍රිම බුද්ධිය. ඒකත් නාම විශේෂණ වල ලස්සනට ඇවිල්ලා තිනවා. ආටිෆිෂල් ෆ්ලවර්ස් කෘත්‍රිම මල්. ආටිෆිෂල් ක්‍රීම් කෘත්‍රිම ක්‍රීම්. ක්‍රීම් ගන්නකොට ටිකක් පරිස්සම් වෙන්න දූල විශේෂයෙන්ම ඔය සුදු වෙන්න ඉක්මනට කහ වෙන්න එහෙම ගානෙවුවා පිළිකාකාරකයි ඒවා ටිකක් කල්පනායි. ඊළඟ තියෙනවා ක්ලෙවර් කියලා. ක්ලෙවර් කියන්නේ දක්ෂ කියන්නේ. ක්ලෙවර් කියන්නේ දක්ෂ කියන්නේ. ක්ලෙවර් ලෝයර් කියන්න පුළුවන්. දක්ෂ නීතිඥයෙක්. සමහර අය දක්ෂයි වැරදිකාරය නිවැරදි කරන්න පුළුවන් නිවැරදිකාරය වැරදි කරන්න පුළුවන් යගේ හැකියාව මත. ක්ලෙවර් ලෝයර් නීතිඥයෙක්. ක්ලෙවර් ස්ටුඩන්ට්ස් දක්ෂ සිසුන්. our students are clever. අපේ සිසුන් දක්ෂයි. ඊළඟ අපි ගන්නවා weak කියලා. weak කියන්නේ දුර්වලයි. weak කියලා අපිට ගන්න පුළුවන් කායිකව දුර්වල හෝ යම් ක්‍රියාවකට work එකකට දුර්වල යාලට. a weak student දුර්වල සිසුවෙක්. our uncle is weak now. our uncle is weak now. අපේ මාමා දැන් දුර්වලයි වයසයි අපිටත් වඩා. ඒකයි කියන්නේ my grandfather can't walk because he is weak. මගේ සීයාට ඇවිදින්න බෑ එයා දැන් දුර්වලයි වගේ කතා කරනවා. weak කියන්නේ දුර්වල. සතියටත් weak කියනවා අකුරු වෙනයි. එහෙනම් good කියන්නේ හොඳ කියන්නේ. a good idea හොඳ අදහසක්. a good work හොඳ වැඩක්. ඊළඟ එකේ විරුද්ධ පද එනවා bad කියලා. bad කියන්නේ අයහපත් නරක. අපි bad habits කියලා කතා කරනවා නරක පුරුදු. bad habits නරක පුරුදු. ඊළඟ දෙන bad weather කියලා. එතන නරක කාලගුණය නෙමෙයි අයහපත් කාලගුණය කියලා අපි ගන්නෙ. bad weather කියන්නේ අයහපත් කාලගුණය. bad news කියලා අපි කියනවා. නරක ආරංචියක්. ඒ වගේ. එහෙනම් clean කියන්නේ පිරිසුදු. clean water පිරිසුදු ජලය. we have a clean environment. අපිට තියෙනවා පිරිසුදු පරිසරයක්. clean environment පිරිසුදු පරිසරය. my room is clean. මගේ කාමරය පිරිසුදුයි. එම කතා කරනවා. ඊළඟ එක විරුද්ධ පදේ ඉන්නේ dirty කියලා. dirty. dirty කියන්නේ අපිරිසිදු, කසල සහිතයි. a dirty room අපිරිසිදු කාමරයක්. ගොඩක් අයගේ නම් එහෙම තමයි නේද? dirty clothes අපිරිසිදු ඇඳුම්. your class is dirty. ඔයාගේ පන්තිය අපිරිසිදුනේ. sweep now. නැත්නම් clean now. දැන් පිරිසිදු කරන්න එක. dirty. your class is dirty. ඊළඟ hot කියන උණුසුම් කියන්න. it is a hot day today. අද උණුසුම් දවසක්. මෙහෙනම් rainy days මේ දවස්වල යන්නේ. it is a hot day today. අද උණුසුම් දවසක්. hot tea උණුසුම් තේ එක. your room is hot. වාගේ කාමරේ රස්නේනේ. ඒ වගේ කතා කරනවා. your room is hot. ඊළඟ cool කියන්නේ සීතල කියලා. environment එක cool නම් අපි ඒකට කියන්නේ සීතල නම් cold කියලා අදහස් කරන්නේ. cool water සිසිල් ජලය. the weather is cool today. අද කාල ගුණය සීතල සහිතයි සෞම්‍යයි කියලා කියන්නේ. ඕක කතා කරනවා you are cool කියලා. ඔයා දක්ෂයි කියන්නේ ඔයා හොඳයි කියන්නේ. oh I am cool today. මම අද හොඳින්. එහෙම කියනවා ගොඩක් අය. long කියන්නේ දිග කියන්නේ. දැන් කොණ්ඩේ වගේ දිගටත් අපි කතා කරනවා දුම්රිය ඔය වගේ වට. my mother has long hair. මගේ අම්මට දිග කොණ්ඩයක් තියෙනවා. ඒකේ a long hair කියලා යූස් කරන්නේ නැහැ. ඒකේ කියන්නේ my mother has long hair. ගොඩක් අය දානවා කොණ්ඩයක් කියන්නේ ඒක වැරදි. මගේ අම්මට දිග කොණ්ඩයක් තියෙනවා. it is a long journey to Kandy. ඒ නුවරට දිග ගමනක්. it is a long journey to Kandy. නුවරට ඒක දිග ගමනක් වෙනවා. ඒ වගේ කතා කරනවා. ඊළඟ long කියන එකේ විරුද්ධ පදේනේ short කියලා. short කියන්නේ කෙටි කොට කියලා අපි ඔයට කලින් කතා කරා. එහෙනම් short journey කියන්න පුළුවන් කෙටි ගමනක් කොට ගමනක් ඒ වගේ භාවිතා කරනවා. නැත්නම් your hair is short ඔය කොන්නේ කොටයි එහෙම ගන්න පුළුවන්. ඊළඟ near කියලා කියන near කියන්නේ ළඟ ආසන්නයේ කියලා. near ඒ වගේ එතකොට near relatives කියලා අපි කතා කරනවා. ළඟ ඥාතීන් කියලා කියන්නේ. near relatives කියන්නේ ළඟ ඥාතීන්. it is near the table. ඒ මේසේ ළඟ. ඒ වගේ ජනපල එක නිපාත පදයක් වෙලා නේ. near කියනවා ළඟ ආසන්නයේ කියන්නේ. ඒ වගේ the end is near. the end is near. අවසානයේ ළඟයි කියලා කියන්නේ. අපි හැමෝටම එහෙමනේ. ඒ වගේ කතා කරන near කියලා ළඟත් කියනවා.
I don't have near relatives කියන්න පුළුවන් මට ළඟ ඥාතීන් නැහැ කියලා. ඊළඟ far කියන්නේ දුර. දුර ඥාතීන් කියන්න පුළුවන් දුර ගමක්. ඒ වගේ අපි කතා කරනවා far කියන එකෙන්. far. My sister lives in a far village. My sister lives in a far village. මගේ අක්කා, මගේ නංගි, මගේ සහෝදරිය. ඒ තුනටම ගන්න පුළුවන්. ජීවත් වෙන්නේ දුර ගමක. My sister lives in a far village. A far town. දුර නගරයක්. අපිට එහෙම ගන්න පුළුවන්. ඊළඟ ගන්න the school is far from my home. The school is far from my home. පාසල තියෙන්නේ මගේ නිවසේ ඉඳන් දුරින්. ඔය වගේ ගන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි දූල පුතාලා ඉංග්‍රීසි එක නාම විශේෂණ 50ක් ගැන අද පාඩමෙන් කතා කරේ. ඒතර ඔයාලගේ අදහස් හරි වටිනවා මට ඉදිරි පාඩම් ඕනෑ ඉල්ලන්න. මම මේකත් හැදුවේ දුවෙක් හරි පුතෙක් හරි මට ඉල්ලලා තිබුණා මගේ YouTube වීඩියෝ බලලා. පුතාලා මේක subscribe කරන්න මේ channel එක. තව ඉංග්‍රීසි ඉගෙන ගන්න වීඩියෝ විතරයි මම මේක දාන්නේ. එහෙනම් මගේ වීඩියෝ බලලා subscribe කරන හැමෝටමත් බොහොම ස්තුතියි.